ජීවිතයේ ඕනෑම මොහොතක ඒ වගේම ඕනෑම තප්පරයක ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ටම මේ තනිකම පාළුව කියන එක අනිවාර්යෙන් දැනෙන්න පුළුවන්. ඉතින් ඔයාට මට විතරක් නෙමෙයි සතුන්ට මේ හැම දෙනාටම මේ තනිකම පාළුව කියන එක පොදු කාරණයක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ තනිකම නැති කරගන්න එක් පියවරක් විතරයි. ඉතින් පියවර 5ක් සාකච්ඡා කරන්න වීඩියෝ 5ක් මම ඔයාලට කියනවා. ඉතින් ඒ වීඩියෝ 5 පුරාවටම වගේම මේ වීඩියෝ එකත් බලලා ඔයාලගේ අදහස් බෙදා ගන්න කියන ගම ඔයාලව අද වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. පළවෙනි එක තමයි සමාජ සම්බන්ධතා ගොඩනංවා ගැනීම කියන එක. ඉතින් මම මේකෙදි අදහස් කරන්නේ ඔයාට පරණ මේ සමාජයේ කට්ටිය ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අඳුරන, ඔයාට ආදරය කරන, ඔයාගේ විශ්වාසය දිනාගත්ත, ඒ වගේම ඔයාට ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. මං කියන්නේ යාළුවෝ, පවුලේ අය මේ හැම දෙනාම ගැන. ඉතින් මේ අයගෙන් ඔයාට දැන්ම තනිකමක් පාළුවක් දැනෙනවා නම් නැත්නම් ඉස්සර ඉඳන්ම මේ අයගෙන් ඔයාට තනිකමක් පාළුවක් දැනෙනවද? හැබැයි ඔයාගේ මනසින් ඇත්තටම හිතනවද මේ අය ඔයාව තනි කරනවා කියලා? එහෙමනම් ඔයාට කරන්න තියෙන්නේ මේක තවත් පිම්මක් යන එක. මොකද්ද? මේ අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. නිතර කතා බහ කරන්න. නිතරම ඒ අය ඉන්න තැන්වල ගැවසෙන්න. ඔයා තනියම කාමරයකට වෙලා ඉන්නේ නැතුව, තනියම ෆෝන් එක ඔබමින් ඉන්නේ නැතුව. මේ වගේ දේවල් හිතමින් පුටුවකට වෙලා නැත්නම් ඇඳට වෙලා කල්පනා කරමින් ඉන්නේ නැතුව මේ අයත් එක්ක ඔයා අලුත්ම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ආගිය තොරතුරු කතා කරන්න. ලෝකෙ වෙන දේවල් ගැන කතා කරන්න. ඉතින් මේක ඔබ දෙමාපියෙක් වුණත්, ඔබ දරුවෙක් වුණත්, ඔබ සාමාන්‍ය කිසිම ඉතින් ඔබ මවක්, පියෙක්, නැත්තම් ඔයා තරුණ වයසේ ඉන්න කෙනෙක්, නැත්තම් විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙක්, නැත්තම් තරුණ කෙනෙක්, යෞවනයෙක්, ළමයෙක්, වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඔයා ඉන්න මේ කොටුව ඇතුලේ, රවුම ඇතුලේ ඒකෙන් එළියට ඇවිත් මේ සමාජයත් එක්ක කටයුතු කරන එක. ඒ අය කරන දේවල්, සාමූහික එකතු වෙලා කරන දේවල්, උත්සව ගැන, අවමංගල්‍ය උත්සවයක්, නැත්තම් මංගල උත්සවයක්, මේ වගේ ඕනම දෙයකදී ඒත් එක්ක කතා බහ කරලා ඉන්න. අලුත් යාළුවෝ ගොඩනගා ගන්න. පවුලේ අඳුරන්නේ නැති අය, තාමත් අඳුරන්නේ නැති අය ඉන්නවනම් ඒ අය අඳුරගන්න. ඉතින් මේ වගේ පුංචි දේවල් කළා ඔයාට මේක ඉක්මනින්ම මේ තනිකම් පාළුව කියන එක නැති කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ පියවරට යන්න කලින් මේ පියවර අනුගමනය කරලා බලන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.